සැමට සුබ දවසක් වේවා. සෙත්තරන ටීවී YouTube නාලිකාවට ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. මේ සාංචි පුදබිම. මේ සාංචි පුදබිමේ මම මේ මොහොත වන විට මේ රැඳී සිටින්නේ සංඝමිත්තා මහරහත් මෙහෙණින් වහන්සේ උදෙසා නිර්මාණය කරන්නට යෙදුණු වේදිසා දේවියත් වැඩ ඉන්නට යෙදුණු ඒ ආවාස මන්දිරය. මේ මා කතා කරන්නට බලාපොරොත්තු වන්නේ මේ ආවාස මන්දිරයේ ඇති වාස්තු විද්‍යාත්මක සැලසුම සහ එහි ප්‍රභවය පිළිබඳව. මේ මන්දිරය තුල සාමාන්‍ය කාමර 21ක් පමණ තිබෙනවා. ඒ 21 සඳහාම මැටි ගඩොල් යොදාගෙනත් ඒ වගේම තනි කළුගල් යොදාගෙනත් කාමර නිර්මාණය කරලා තියෙනවා. මේ කාමර වල මේ තියෙනා වූ මේ කළුගල් එක් අතකින් මැටි වලින් ආවරණය කරලා තියෙනවා. මොකද කළුගල රත් වීම නිසා ඇතුලේ කාමරයේ ඇතුළේ රස්නේ එනවා. ඒ නිසා මැටි ආවරණයක් යොදලා තියෙන්නේ. නිතර තෙත සහිත ස්වභාවයකින් තිබ්බහම කළුගල රත් වෙන්නේ නැහැ. ස්වභාවිකවම සිසිලනීකරණයේ පද්ධතියක් කාමරය තුළ නිර්මාණය වෙනවා. ඒ වගේම මෙහි මැද මිදුලක් තියෙනවා. හතර දිසාවටම පිට වෙන්නට දොරටු තිබෙනවා. ඉතින් මේ විහාරස්ථානයක ඒ වාස්තුවේදීන් ඒ වගේම වාස්තු විද්‍යාඥයින් පළපුරුදු ඉංජිනේරුවන් එදා අතීතයේ ක්‍රිස්තු පූර්ව 236ට කලින් කාලේ නිර්මාණය කරන්නට යෙදුණු ඒ ආවාස ගෘහය. මේ ගොඩනැගිල්ලේ අංක විද්‍යාත්මක සැලසුම ගත්තයින් පස්සේ එක් පැත්තකට කාමර 7කුත් අනිත් පැත්තට කාමර 4කුත් යොදලා තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ. මේ මැද මිදුලට සතර දිසාවෙන්ම ඇතුල් වෙන්නට පුළුවන්. ඒ වගේම මේ මැද මිදුලට සමාන්තරව ඒ මැද වහලක් තිබුණු බව කියන්නට මේ ගල් කණු මේ දේවල් සාක්ෂි දරනවා. අංක විද්‍යාත්මක ගලපුමේදී 21ක් කාමර තියෙද්දී 21 අංක විද්‍යාත්මක ගලපුමේදී අංක 3 ලෙස යොදා ගන්නවා. 3 නියෝජනය කරන්නේ ගුරු ග්‍රහයා, ප්‍රඥාවට අධික ග්‍රහයා. ඒ ග්‍රහයා විසින් ගේ බලය යොදාගෙන තමයි මේ දේවල් හදලා තියෙන්නේ. ඉතින් මෙතන ජීවිතයේ අනිත්‍යතාවය පිළිබඳව මෙනෙහි කරලා ජීවිතයේ දිනාගත්තු පිරිසක් ජීවත් වෙච්ච ස්ථානයක්. ඉතින් ඒ නිසා මේ පණිවිඩය වාස්තු විද්‍යාව පිළිබඳව හදාරන ඔබලාට ලබා දෙන්නේ සෙත්තරන ටීවී YouTube නාලිකාවේ ගම්පා හාමුදුරුවෝ. සියලු දෙනාටම තවත් වීඩියෝකින් ඒ විස්තර ලබා දෙන්නම්. එතෙක් ඔබට විශේෂ ශක්තිය ආශිර්වාදයේ නිරන්තරයෙන්ම ලැබේවා.